හින්තුලද ඉන්නේ මේ තුවාලේ ඔය තරව සිදුරක් වගේ තියෙනවනේ. ඒ තුවාලේ අණුව ගහලා මේකත් අයින් කරවන්න. සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඉතින් ධම්මදින්න හාමුදුරුවන්ගේ පන්සලේ දෙවෙනි දවසත් ගත කරන අපිට මේ ගමේ ඉන්නවා කියලා ආරංචියක් ආවා. තුවාලයක් තියෙනනේ. එහෙම නේද? තුවාලයක් තියෙන මේ හරකේ කසනීප වෙච්ච එකේ. ඉතින් හාමුදුරුවෝ කළු තෙල් ටිකක් දාන්න ඕන කියලා. බෙහෙත් ටිකක් දාන්න ඕන කියලා. ඉන්නවනේ. අපි ඊයේ තමයි එන්න හිතන් හිටියේ මේ. ඊයේ තමයි එන්න හිතන් හිටියේ ඒක මග ඇරුණා. කකුල් මේ සම්පූර්ණයෙන්ම නියම යනවා. ඒ කියන්නේ ඒක තුවාලයක්ද මොකක් හරි මේ. ඔව් තුවාල මේ කියන්නේ මේ සම්පූර්ණ තුවාලය හැදෙන්නේ. මෙයා මෙතෙන්ට ගන්න ඉන්නේ මේ ගහට. එන්න. මොනවද යාරෝ? කරන්න තියෙනද කොටතම යට ගහ ගන්න. අනින්නේම නෑ ඔය. එහෙමද? අයින්නවද? අයින අර බලන්න තුවාලවල. අකුල. ගන්න වෙන්න. මේ තුවාල මැස් වහනට අමාරු ඇති මම දෙන්නේ උට. මේ සම්පූර්ණ තුවාල මේ වෙනද මේ කේනි තුල්ල පොට්ටි පිටින් ඉන්නේ මේ තුවාල මේ කකුල් කකුල් වල පයින් ගායි මේ කකුල ඔක්කොම ඉදිමිලා තියෙනවා. කියන්න විදියක් නැහැ නේ අපිට වගේ නම් කියන්න පුළුවන්. යාට අවුරුදු ගෙනාවා. කැවිලි කනවද? පොඩින්. එයා කාසාරින්නේ. ගත් තියනවා ඉතර වුණොත් අත් ඉවර ඇඟිලි. කඩලම ගන්නවා. දැන් තියනවා කොටස් තියනවා. දැන් කොටස් අහුරු තියෙනවා. ඉතින් කතා කරපන්. දෙන්න යාට යන්න. එයා කටාරින්නේ නැහැ අර සුදා වගේ. මොකද අපිට බකට් එකක් ගේන්න බැරුණා. කල්පල් ටික දාගන්න ගියා. මල්ලි බලන්න මේ සපින් ආවරේ. මම බලන් කප් එකක් හරි පොල් කට්ටක් හරි ලංකාවට නෙමෙයි. මම ඉන්න දෙන්න. නෑ අපිට කරන්න වෙන්නේ නේ. ආන්දර බෝට් එකේ අප්පයා ඊයේ තිබ්බ මන් දැක්කා මේ තරකේ.
ඔව්. අවුසරත් එක දනවැලි තුවාලේ වුණේ. මම මොකුත් නෑ රත් වෙලානේ තියෙන්නේ දැන්. ඔව්. උටත් ඉන්න බෑ ඒ තරම් රස්නේ. මේ හොඳ නිදි ගන්නවා. ඌ දන්න උට කරදරයක් කරන්න මේ ඇවිල්ලා දෙන්නේ කියලා. ඒ ඉතින් පෑගුණොත් එimhe ඉවරයි කකුලක් තියෙන්නේ. ආ ආ ආ එක්කෙනෙක් අල්ල ගන්න ඕනේ මොකද ගානකොට මේ ඔව් මල්ලියට අඟ හැරෙව්වොත් එimhe වැදෙන ඇඟේ. ටත් ඉන්න බෑ වේදනාවනේ. ගට්ටිය. එතකොට මේ සතාට අයිතිකාරයෙක් ඉන්නවද? ඔව් මේ ගෙදර එක්කන හා හා. ගෙදර කියන්නේ මේ එයා ගෙනයි උසාවියේ මරන්න ගෙනිච්ච එක්කනේ. ආ එහෙමද? මම උසාවියෙන් මේ බේරගත්ත එකේ. හැබැයි මේ ටිකම තමයි ඉන්නේ යන්නේ නැහැ කොහොත් නේ. දැන් යනවා. මෙයා මෙල්ල කරන්න අමාරුයි. දැන් මෙයා ලෙඩත් එක්ක තමයි ඔය මේ ඉන්නේ නැත්තම් මේ අය තිබුණා. අදගෙන යනවා යන්න පටන් ගත්තා. අර නා ඕක ගිහින් ඉපා අර ඔරුව එක නේද? ඕදලා තිබ්බයි. දැන් කලුතෙල් යන්නේ නැහැ කියලා. සපන් කියලා ගෙනාවෙත් නෑ නැත්තම්. ඔයා අර ලණුවල්ල ගන්න බැරිද අඟ ගහනවා. අල්ලගන්න. අල්ලගන්න මෙතන කරලා. ඉතින් අල්ලගන්න. අල්ලගන්න ඉස්සරහට ඉන්න. දෝ. අදින්න ඉස්සරහට ඇක්සස් දෙනවා. වින්දර වගේ මේ ඇඟ රත් වෙලානේ. දැන් තව ටිකක් රත් වෙ තෙල් ටික වැටෙනවා. මම දන්න තරමින් කොහොමද බෙහෙතක් හැබැයි. අලුතේ. මේක මේ ඉල්ල යනවනේ දැන් මේ කතාවේ. මේ ඉල්ල යනවනේ මේ උගේ මැස්සොත් එක දැන් මැස්ස වහන්නෙත් නැහැ. තුවාල එහෙම තියෙනවා නම් තුවාලත් ගොඩ වෙනවා. Korean में लगे गरिल्ला पे हार करेगा उन्होंने निर्बंधने कन तोरण देश कराने ගහයි දන්නේ කකුලේ. ගහන්න පුළුවන් ඒක ෂුවර් කරන්න බෑ නැට්ටෙන් ගෑවුවොත් දැන් කළුතෙල් මගේ මූණ පුරනවා
එක එක සත්තු ඉතින් කනවනේ තුවාලේ හැර මේ. උටස් අනීපයි බලන්න. මේක ඕම නෙමෙයි පයින් ගහන එකේ. ළඟින්වත් යන්න බෑ ඒ තරම්. මේ රොබෝ කෙනෙක් වගේ දැන් මේ ඉන්නවා. Bunda. Bunda. Kenapa dia? Aku dekat dekat itu nanti nama. Kalau terkait ini kan goreng. කාලේ තියාම ගෙනල්ලා තියාගත්ත නැත්නම් පන්සලේ තිබ්බද? Di kan lagi apa nih? දැක්කද දැන් මේ කකුල් වල වහන්න නැතෙන් අර කකුලේ වහන්නේ. Ini kau ini. මොන ධම්මදින්න හාමුදුරුවෝ අද දවස ආරම්භ කරපු විදිය. සිවුර ගෑවෙන ගන්න ගෑවිලානේ. Untuk pura netral itu. Bisa kah bagi orang mama? Paling gano itu. Cara ganti. Nama. Nah. කතා කරන්න පුළුවන් නම් පින් දෙයි. ඉතින් මෙහෙම ඉන්නකොට මේ හරක්කරු එහෙම නැද්ද මේ පැත්තේ? එහෙම නැහැ. උස්සා යනවනේ. ගහගෙනම ඉන්නවා. ඒගොල්ලෝට ඉතින් කුෂ්ඨ රෝග වැඩක් නැහැ. ඔව්.
මේ කරමු කින්තු මේ තුවාල කින්තුලද ඉන්නේ? මේ තුවාලේ ඔය තරව මේ සිදුරක් වගේ තියෙනවනේ. ඒ තුවාලේ අණුව ගහලා මේකත් අයින් කරවන්න. එකත් මිරකුවා සබන් ගෙනාවේ නැහැ මොකද කරන්නේ? සබන් ගෙනාවේ නැහැ දැන් මේක වැඩින් අතහොර ගන්න. වරද ටිකක් වෙන්නේ නාන්න හිතනවා මේ දැන් බලාගෙන ඉන්නවා. මං නාන්න හිතනවා බයයි මේ ගැඹුරු පටන් ගන්න තැන ඉඳන්. දැන් මේ ගොඩබිම හරිය මේ හරිය නාන්න බැරිද? එහෙම එක පාටම ඇතුළට යන්න නැතුවද නේ? කියන්න බෑනේ. දෙන්න පටන් ගත්තා. මේ කරපු දෙකත් එක්ක දෙන්න. ඒ මේ ප්‍රතිපාල රිදෙන්න පටන් ගත්තා. මේ කරපු දෙකත් එක්ක රිදෙන්නේ අර මල්ලිගේ කරපු දෙක. ප්‍රතිපාල රිදෙනවා. ඒ කියන කකුල පෙළුණා වගේ නෑ. නෑ මේක මේ රබර් වගේනේ. මේක එක පැත්තකට හිටපුවාම පිටරේ තියෙනවා. දැන් මොකද? ඈ මොකද එහෙම? දැන් අපි ඔයාව ලියනවා. ගැට ගහලම තියන්න නිකන් නිදහස ඉන්නේ දැල්ල. දැන් අර බෙහෙත් කරන්න ඕන ඉඳන් යට ගිහුවා. එන්න. කොඩියාරෝ. මේ කවර ටික ගන්න නෑ නෑ කයි. මොකද වතුරෙන් බොන්න පුළුවන් ඉතින් මේකෙන් මායිද වතුර ඕනේ නැහැ. හරියට එනවා. කවුද? අනිත් එක්කෙනා සුදු එක්කෙනා අර හරියෙන් බහින්නේ යා තමයි. සුදු පාට ඩොට් එකක් වගේ වේ. කැරටි ගන්න. අලු වෙලා නේ. නාගන්න සබන් ගෙනාවෙත් නෑ බෑ. මොකද කරන්නේ? වැලි ටිකක් දාලා අතුලන් ගන්න. ගත්තද? හරියට මේ කෑන්නේ එක. හරි. අපේ වැඩේ ඉවරයි. දැක්ක දැන් මේස වහන්නේ. එකක් නැහැ හැබැයි. දෙන්නෙක් වහනවා. එන්න මෙහෙම ඉන්නේ. අර යට පොඩ්ඩ ඒත් කැරගෙන විතරයි වහන්නේ. ඒක උට නැත්තෙන් පන්න ගත්තා. වලිගය කියන්නේ ඉතින් උට සම්පතන්නේ. අර වලිගය නැති ගුණා වගේ කියන්නේ. මේ වගේ වෙලාවට වලිගෙත් නැති වුණා නම් තවත් දුකයි. උට තේරුණා කරදරයක් කරන්නේ යා කියලා කොහොමද? ඔයාට කියලා එන්නේ. අර කෙනෙක් ඉන්නවා. ආයෙ මේ පොඩි හාමුදුරුවෝ පේන්න බෑ. අර මල්ලි පේන්න බෑ. එන්නේ අනිල් පන්නගෙන එන්න. එනවා මෙයාට සම්මුති උනේ. ආ. මෙයා උඩට නැගලා කයි.
ගන්න ඉදිරියට මාරු අමාරුනේ. සතුන්ගේ දැන් පස්සේ බාලයක් තිබුණේ එයා මැත් එක්කත් අහන්නේ නැහැ නේ. අතර දුල්ලද නැරේ මොකක්ද උනේ? දව පිරිච්ච දවසේ අනාර ගල් ගොඩක් තියෙන අතනේ ඔය අයින දිගේ ගිහිල්ලා අතනින් එහා පැත්තට යන්න බැරුව ගල් ගොඩෙන් පල්ලට ඇදගෙන වැටිලා. ඔය දැල් දාන්න යන ඔරු කට්ටිය ඉන්නවනේ. ඊට ඒ කට්ටිය දැල් දාන්න යනකොට අයිනේ ඉඳලා තිනවා. දක්කන්න උඩට දක්කන්න අදම යන්නෙත් නෑලු මොකක් කකුල් මොකක් හරි වෙලා. එහෙම ඔරුව දිගේ ඇදගෙන ආව අතෙන්ට ගෙනල්ලා අපි ඒ දවස් වහිනවනේ. ඊට හත් එකක් ගහලා මේවා කරලා මෙතන ටෙන්ට් එකක් දාලා තියලා තිබ්බා. බෙහෙතුත් දුන්නා. ඊට පස්වෙන්ද දවල් මැරුණා. මොකද ගහ? දඹ ගහ. උඹ තමයි නාරංග මෙතන නෑ නේ හිනානවා. මෙතන නාම ගැඹුරු නැද්ද? නෑ නෑ සබන් පස්ස ගන්නේ. සබන් පීල් එකේ ඉන්න ගන්නවා. එහෙනම් අපි මෙතනින් නවතිමුනේ. ඔව්.